මන්ත්‍රයමම් පුල්ලිගොනෝ මෙල්ල නොවී තරඟෙදා මංගලනේ යුවති පති සිතා තුසා වෙන්නදා තාම තියනවා කියලා කිව්වේ නෑනේ. අනේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ අම්බිලි මාමී. දැන් කියයි. මේ අදිසි ප්‍රවෘත්තියක් කියලානේ කිව්වේ. දැන් කියයි. රටේ ආරක්ෂක ප්‍රවෘත්ති කටදාපු පළියට කියන්නේ නෑ. හොඳට හොයලා බලලා සත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. හොයන්නේ බලන්න නැතුව ඉවත් බවක් නැතුව දේවල් කිව්වම මිනිස්සු කලබල වෙනවා. නැතු? අර එක කාලයක් මතක නැද්ද? වැරදි ප්‍රවෘත්ති කියලා මේ රේඩියෝ එකෙන් තහනම් කරුවා. මේක අල්ලනකම් අඩු ගානක් බලන් ඉන්න පුළුවන්. මේ කියන්නේ යන මේ ටික වෙලාව මේගොල්ලෝ ටික සං ඉන්න බෑනේ. ඒක නම් හැබැයි. අබිලි මුන්නියා වගේ හරියට හොයන්නේ බලන්න නැතුව තොරතුරු කියන්න ගියොත් හටම ගිනි ගනී. යුද ගිනි වලට වඩා හපන් වෙයි මේ ගින්න. මම දෙයක් කිව්වොත් හොඳට හිතලා බලලා කියන්නේ. ගමේ මිනිස්සු මග බලාගෙන ඉන්නවා මං එනකන් උණු ප්‍රවෘත්ති අහන්න උණු ප්‍රවෘත්ති. කවුද බලේ? උදේ පාතර වැසිකිළියෙන් ලොගේ උඩට ඉන්නවා. මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. වසර ගණනාවක් කොටින්ගේ ග්‍රහණයේ තිබූ ඉතා වැදගත් නගරයක් වන කිලිනොච්චිය මුදා ගැනීමට 57 වන සේනාංකයේ විශේෂ ප්‍රවෘත්තියක්. වසර ගණනාවක් කොටින්ගේ ග්‍රහණයේ තිබූ ඉතා වැදගත් නගරයක් වන කිලිනොච්චිය මුදා ගැනීමට 57 වන සේනාංකයේ සමත්ය. අතිගරු ජනාධිපතිතුමා තවත් ස්වල්ප වේලාවකින් මේ පිළිබඳව ජාතියට දැනුම් දීමට නියමිතයි. පත්තු කරබල පුතේ අපේ වීරෝදා රණ වෙනුවන් වෙනුවෙන් පත්තු නොකරන රතිඤ්ඤ වෙන කවුද? අපේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය දරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන. රන්මලක් ලෙස දෙව් පමුණු අපේ වීරෝදා රණවිරුවන්ට තුනුරුවන්ගෙම සරණයි. අනේ ඔව්. අපේ හමුදාවේ දූලා පුතාලව දෙයියෝ රැක දෙන්න ඕනේ. ආවෙනේ මං කොහෙන් හරි සිංහ කොඩියක් හොයන් එන්න සුදුස්ගා. යන්න හොඳයි. ආමිනේ අපේ කරලන්නක්ගේ පුතා හේමන්ත මිනිහත් ඉන්නේ කිල්ලොච්චි යුද පෙරමුණේ නේද? උනේ නම් පුතේ කිලිරොච්චියේ. හැබැයි නේන්න. මට හාංකවශයක් මතකුන්නේ නැහැ නේ ඒක. හේමන්ත මලයට දෙයියන්ගේ පිටින් කරදරයක් වෙලා නැතුවෙත් සෝමයයි. ඔව් දැන් මාස දෙකකට කලින් නිවාඩුවට ගමේ ඇවිල්ලා ගියේ. යුනිෆෝම් ගැහුවට මොකද? කිසිම ආඩම්බරයක් නැහැ. එදා ගමෙන් ගියා වගේම ඒ නිහතමානීකම තාම ඒ වගේම තියෙනවා. සෝමයයි මේ පාරේ හේමන්ත මලයා ගමේ ආපු වෙලාවේ මේ ඉන්දියාවගෙන් කියලා රුපියල් 100ක්ම මට දීලා ගියා. ඔබ මට නික පොඩක් කිව්වේ නෑ නේද? මට කීයක් හරි දෙන්න වෙයි කියලා. කුණා? කුණා නෙමෙයි හුකුණා. මම මොකටද මුවාට කියන්නේ? මුවා නෙමෙයි කිව්වා. ඔබ දෙන්න දැනගන්න බෑ. නවත්තගනි ලෝක. අපේ කොල්ලෝ ජීවිතේ පරදුවට තියලා අර රට බේරගන්න මහන්සි වෙනවා. මුම් මෙතන මේ රුපියල් 100කට එනකොට ගන්න හදනවා. නංගිලේ ඉන්න කොටිය තියෙනවා නේ පුතේ. සිලා නඩු කෑල්ලකේ පොල්ලකේ හොයලා ගන්නේ මේක දාමු. අපේ පියුම් මහත්තයට ජයම වේවා. මට ජය වේවා කියලා වැඩක් නෑ. යුද්ධය හරියට මෙහෙවන නිවැරදි නායකයින්ටයි ත්‍රිවිධ හමුදාවේයි පොලිසියයි රණවිරු දරුවන්ටයි තමයි ජය වේවා කියන්න ඕන. අපිත් මේ හාහා පුරා කියලා අලුත් අවුරුද්දේ පන්සලට දානේ පූජා කරන්න ගියා. එතකොට තමයි නායක හාමුදුරුවෝ කිව්වේ කිලිනොච්චිය අල්ලලා කියලා.
ආසාවේ බෑ පියුම් මහත්තයෝ අපේ රණවිරුවන්ව කවදාකවත් අමතක කරන්න හොඳ නැහැ. ඒගොල්ලන් තමයි මේ මහ පොළවේ ශක්තිය. දැන් ඉතින් ගෙවල් වලට යන්න. ජනාධිපතිතුමා ಜಾති අමතනවා. මාත් ඒ කතාව අහන්න කෝපි කඩේ පැත්තට යනවා. මේ අතර මේ මිනිස්සේ තාම නැහැනේ දෙයියනේ. කොහේ ගියාද? එන්සිරෝ මේ උයන්න බඩු වෙන්නේ නැද කියේ? ඈ මම හාට එලිපෙති යනද බලාගෙන ඉන්න බඩු කෙනෙක් කියලා. ඒක නෙවෙයි. ඒ සල්ලි වලින් මම සිංහ කොඩියකුයි රතිඤ්ඤ පෙට්ටියකුයි ගෙනාවා. රාට කන්නේ රතිඤ්ඤද? යෝදී ඇයි තේරෙන්නේ නැද්ද? මොකද්ද? අපේ හමුදාව ඉතින් කිලිනොච්චි අල්ලලා. මොකක් අල්ලලා? හමුදාව ඔව් කිලිනොච්චි අල්ලලා. කිලිනොච්චි අල්ලලාද? අනේ රාට නොකා හිටියත් මොකෝ මෙයා ඉන්න මං කිලි පෙට්ටිය කියලා. ගින්න. ඊගාට අනේ එන්නේ නැද්ද? එහා පැත්තේ සද්දේ. ඔව් රතිඤ්ඤ සද්දේ හැවතනවා. ඊගාට කො මේ සිංහ කොඩිය අල්ලගන්න. මම පත්තු කරන්න. ජය අපටයි ලංකාවේ. ජය අපටයි ලංකාවේ. ජය අපටයි අපට ජයයි. ජය අපටයි අපට ජයයි. ජය අපටයි අපට ජය. ජය අපටයි අපට ජය. ලංකාවේ. ජය අපටයි. අපටයි ලංකාවේ. අද මුළු ගමේම සබන් ගහනවා රතින්න පත්තු කරනවා මේ අවුරුද්ද ලැබුවා වගේ අපි දැන් මේක තමයි අපිට අවුරුද්දට ලැබිච්ච කෑග්ග. ගෑනුවාට විතරද සබන් ගහන්න පුළුවන් අපිටත් ගහන්න පුළුවන් අපි රබන් පළපු කට්ටිය අන්න අපිට වෙලා ඉන්නවා. අප්පච්චා මේ සුගා ජය වුණා එන්නේ අරේ එකතු වෙන්න ගහන්න මම මේ කිව්වේ රබන් ගහන සද්ද එහා කෙරවලට ඇහෙනවා. පාරට සේරම බහැලා. ටවුන් එකේ එක තැන පැය භාගයක් විතර වාහනේ නවත්තන්නේ. හැතැම්ම ගානක් දිග රතින්නල්පත් වෙනවා. එක මාතක් හම්බෙල එක්කන් ආවා. සුනිල් මාත්‍යෝ ගහමුකෝ රබන් පදයක්. අරේ වල ගහන්න. කෝ පොලි මුදලාලි. අපි අඬ ගැහුවා. ඔය ඉන්නේ බුකවගෙන එන්නේ. රටම සතුට වෙලා මාමරි ඉස්සලා මොකද ඩෝන් ගිහිල්ලා? සුනිල් මාත්‍යෝ මමත් ගිහිල්ලා මුදලාලට කතා කරුවා. ඔරවන්න තියාගත්තේ. කමේ සමහරුන් ඉන්නවා සිංහ කොඩියක් දාන්න තකමැති. පවට පින් දෙන්න බෑනේ පාල. මේක අපේ මාතෘ භූමිය. මේක අපි හැමෝටම අනිතියි. එකම රටක් එකම කොඩියක් කියන හැඟීම කාටත් ඇති වෙච්ච දවසට මේ පුංචි ලංකාව තව තවත් සුන්දර වෙනවා. ඒ දවසේ නතුරු අපි බලාගෙන ඉන්නේ. ආවිනේ ටෙලිවිෂන් එකකින් එනවා. පෞද්ගලික එකේ ඉන්න මොකද පුතේ? මේ ජයත් ගහණය ගැන ගමේ මිනිස්සුන් ගැන අදහස් ගන්න. මං එන්නේ ඇඳුමක් ගන්නන් ඉන්නද පුතේ? වෙන ඇඳුමක් ඕනේ නැහැ. ඕක හොඳයි. ළඟපාන්න යනවා නෙමෙයිනේ.
ආයිබෝන්. අපි ආවේ කින්නොච්චි ජයග්‍රහණය ගැන ප්‍රකාශයක් ගන්න. පොඩ්ඩක් ඉඳ. මට මේ ජයග්‍රහණය ගැන කියන්න බැරි තරම් සතුටුයි පුතේ. අපේ හමුදාවේ ඉන්න දූලා පුතාලා මේ උඩ ඉන්න 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ආරක්ෂා කරලා දෙන්න ඕන. අන්තිම ත්‍රස්තවාදියක් නැති කරලා අපේ රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලුම ජනයාට නිදහසේ ඉන්න පුළුවන් රටක් අපිට ලබා දෙන්න ඕන ඉතා ඉක්මනින්. මමත් මොන හරි කියන්නද? පොඩ්ඩක් ඉඳ. මට මේ සතුට වැඩිකමට කතා කරගන්නත් බෑ වගේ පුතේ. මේ ඒ වුණත් මං කියන්න ඕනේ මේ අපිව හමුදාවට බඳව ගන්නවා නම් අපිත් එනවා. මේ තව මට එකක් කියන්න තියෙනවා මේ හමුදාවෙන් පැනලා ගිය පුතාලට. අනේ පුතේ අපිට තව බේර ගන්න තියෙන එක පළාතයි. ඒ මුලතිව්. ඉතින් මම පුතාලගෙන් ඉල්ලනවා හැකි ඉක්මනින්ම ඇවිල්ලා හමුදාවට බාර වෙන්න කියලා. ඇති නේද? මේක දෙමළ ජාතියට විරුද්ධව කරන යුද්ධයක් නෙමෙයි. මේක ත්‍රස්තවාදීන්ට විරුද්ධව කරන සටනක්. අපිට මේ සටනට යන්න බැරි වුණත් අපි මේ සටනට උදව් කරන්න ඕනේ. මේක අපේ රට. අපි මේ රට බේර ගන්න ඕනේ. අන්තිම ත්‍රස්තවාදියාත් මහ පොළොවෙන් අතුගාලා දාලා අපි හැමෝටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ලස්සන රටක් අපිට ලැබෙන්න ඕනේ. අපේ සිරිසේනෙන්ද මොන හරි ගන්න? මෙච්චර කාලයක් අපි යුද්ධය ගැන කතා කළා විතරයි. යුද්ධය කෙරෙන්නේ කොහොමද කියලා දැනගෙන හිටියේ නැහැ. ඇත්තෙන්ම රණවිරුවන්ව දේවත්වයෙන් අපි සලකන්න ඕනේ. ජයග්‍රහණයේදී සතුටු වෙන්න ඕනේ. එහෙම සතුටු වෙන්න බැරි කුහකවත් මේ ගමේ ඉන්නේ. අන්න ඒකයි අපිට තියෙන දුක. අනේ ටෙලිවිෂන් එක ගමටත් ඇවිල්ලා. අනේ මේගොල්ලෝ ආවමයි නේ. මහත්තයෝ මේ ලිව් ගන්නවද? ලිව් කියන්නේ මේ දැන් කැමරාගත කරනකොට මේ දැන් පෙන්නනවා රට. හරි දෙන්නේ. අපි මේ රබන් ගාලා හිටියේ දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙත්ත ගමක් උඩ තුට්ටු දෙකක් ඇත එහෙම කිය හිටියේ. එතකොට තමයි ආරංචිනේ මේ ටෙලිවිෂන් මහත්තයා ගියාම කියලා. නිකන් කොට කතා කරන්න. කතා කරන්න හොම් බෑ. කතා කරන ඔළුවත් තිබිලා හරියන්නේ ඔළුව ඇතුලේ තියෙන මොලයක්. මේ ගයමලෝ. ඔළුව ඇතුලේ මොලේ තියෙන නිසා මගේ ඔළුව හැදිලා තියෙන්නේ. ඉතින් මං කතා කරන්නේ නැහැ කියන්නේ. මේ පොඩක් ඉන්න. ඔයා හිතුවද අපි මොඩ කියලා අපිත් පුළුවන් මේක කතා කරන්න. මේ පොඩ නිස්සබ්ද වෙන්නකෝ. මේ කට්ටිය නිස්සබ්ද වෙන්න කරුණා කළා. මම ඉතල කතා කරන්නේ. ඊට පස්සේ මම ඊට පස්සේ මම කතා කරන්නේ නැහැ. පොඩේ මේ අපරි ඩාඩිය වගේ. හරි. මේමයි. දැන් මහත්තයෝ මේ යුද්ධය කියලා කියන්නේ. මේ යුද්ධය අයි කියන් කොබල යර මහත්තයා යකෝ ටෙලිවිෂන් ගිහලා කලා බොත් ගිහලා පුතේ ඩිංගි මහත්තලා අර සමහර දේශපාලනඥයෝ වගේ යුද්ධෙට පුළුවන් තරම් ආඩපලි කියලා හැල්ලු කළා දින්නට පස්සේ ලකුණු දාගන්න හදනවා. අර කියමනක් තියෙනවානේ මැරිච්ච මිනිස්සු නොමැරිච්ච මිනිස්සුන්ගේ ඇස් අරවනවා කියලා. ඩිංගි මහත්තලාගේ තැස් ඇරලා තියෙන්නේ දැන් තමයි. ඩිංගි මහත්තයාගේ කතාව දෝලාවෙන් ගමන පයි. මේ යන් ගිහලා රබන් ගහමු. නේ මෑදයි කට්ටිය ලකුණු දා ගන්න ආවා. ඔකට තමයි කියන්නේ. අර අපේ නැති කිව්ව ඕන පැත්තකට හරවන්න පුළුවන් කියලා. අයියෝ.